වීඩියෝ ගන්න ගිහලා පරක් වුණා. මම පොඩ ටොයලට් එකට ගියා මට ඉන්න බැරුව හිටියේ. ඌබර් එක නේද මේ? ඈ? අපි අද මේ පොඩක් වෙනස් විදිය වැඩක් කරන්න යන්නේ. දැන් මේ බරු ටිකක් පැක් කරගෙන මේ අපි යනවා මෙල්බන්. අපේ යාළුවෙක්ගේ ඉවෙන්ට් එකට, ඒ කියන්නේ අපේ යාළුවෙක්ගේ පාටි එකට යන්නේ. බේබි ෂවර් එකක්. බේබි ෂවර් එකක්. අපේ හොඳම යාළුවෙක්ගේ. ඉතින් මේ අපි ඒකට ගිහලා අපේ ඒගොල්ලන්ගේ ඩෙකොරේෂන්ස් ටිකක් කරනවා. ඒතර වෙන්ද වගේම ඩෙකොරේෂන් වැඩි වෙනවා. ඒ වුණාට වෙන්දට වඩා පොඩක් වෙනස්. අපි ටස්මේනියාවේ නෙමෙයි අපි මෙල්බන් යනවා. ඔව් ස්ටේට් එකකින් එහාට ගිහලා මේ කරන දෙවෙනි ඉවෙන්ට් එක හැබැයිනේ. එක යාළුවෙක්ගේ උත් එක්ක කරානේ. මෙල්බන් වලනේ. ඔව් මෙල්බන් වල තව එක්කෙනෙක් එකක් කරා. එයාවත් සමහරට හම්බෙයි. ඔව් එයාත් එක්ක අපි පොඩක් කැම්පකට යන්න යන්නේ. මේ අපි ඉතින් යනවා මේ යනකම් මගදීට පෙන්නන්නේ. ඉතින් මේ ලොකු දෙයක් ඉතින් පෙන්නන්න නැති රෑ යන්නේ අපි. ෆ්ලයිට් එක අද නම් නැතිවේ අපි ඒ වුණාට මෙල්බන් වල දවස් 4ක් වගේ ඉන්නවා. ඔව්. ඉතින් අපි මොනවාරි පුළුවන් වෙලාවට අපි පෙන්නන්න. අපි දැන් මේ ආවා. කාපාකේ කායක නවත්තලා දුවනවා. වීඩියෝ ගන්න ගිහලා පරක් වුණා. අපිට මේ පුරුදු නෑනේ තාම. යන්නේ අද ඊටත් වඩා වරක් නා. දැන් වෙලාව 8යි 10යි. ෆ්ලයිට් එක දිනා තාම බෝඩ් කරනවා 8 මාට. අපි ඉතින් යනවා මේ ගිහිල්ලා ඊළඟට එයාපෝට් එකේදී පුළුවන් මේ දන්නේ නැහැ. අපි හදිසියෙ දෝනේ ඉඳ වෙලාවයි. මේ බලලා කියමුනේ ඈ මොනවා වෙයිද දන්නේ. එහෙනම් අපි එතනට ගිහින් හම්බෙමු. අපි දැන් එයාපෝට් එකට ආවා. මේ අපි ෆ්ලයිට් එක පොඩ පරක් වෙලා තියෙන්නේ. මේ අද සෙනග නම් මාර විදියට ඉන්නවා. මේ සෙනග පොඩ වැඩිලා ඉන්නේ. මේ අපි දැන් ඉතින් පොඩ ඉඳගෙන ඉන්නවා මෙතනදලා. අද මම හිතන්නේ ගොඩක් ෆ්ලයිට්ස් මේ ඩිලේ වෙලා නේ. ඔව් ගොඩක් ෆ්ලයිට්ස් මොකක් හරි ඩිලේ වෙලා තියෙනවා. මේ එක අතකට ඒක වාසි. අපි පරක් වෙලා දුවගෙන ආපු හින්දා. හැබැයි අනිත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් රෑ වෙලා හින්දා අපි යනකොට පරක් වෙනවා. අපි වරගෙන ගේන්න ඉන්න යාළුවත් රෑ වෙලා එන්න එපානේ. එයාලා මම හිතන්නේ ගෙදර ඉඳන් එයාපෝට් එකට ටිකක් දුරයි. ටිකක් දුරයි. මම ලිස් පාපේ තියෙන මෙල්බන් වල කොහොමද ඔක්කොටම එහෙමයිනේ. හැමෝම එනකොට කවුරුත් එයාපෝට් එක ළඟ නැහැ ඉන්නේ දන්නේ. අපි දන්න කවුරුත් නැහැ. අපි දන්න කවුරුත් නැහැ. ඒ හරි ඇති කොහමද? මේ ඉතින් මේක තමයි මේ හෝබාට් එයාපෝට් එක. ලොකු එයාපෝට් එකක් නෙමෙයි මේ තියෙන්නේ. ඉතින් ඒ වුණාට හොඳට තියෙනවා ඉතින්. මේ අපි දැන් මෙතනටලා හරි ඉන්නවා. කොහොමද තව විනාඩි 10ක් 15ක් යනකොට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඈ හරියන. අපි දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් ලෑන්ඩ් කරේ. මේ ගොඩක් වෙලා ගියා නේ. ඉක්මනට ආවා. ඊට පස්සේ මේ දැන් අපි යනවා මේ අපේ යාළුවෙලා ඉන්න පික් කරන්න. මම පොඩ ටොයලට් එකට ගියා මට ඉන්න බැරුව හිටියේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යන්න තැන ටොයලට් යන්න ඕනේ. ඔව් මෙයා සමහරවිට හැම ටොයලට් එකකම. ඔව්. මල්ලිත් කිව්වා මේ ගිහිල්ලා එන්න කියලා ගෙදර ආයෙ යන්න එපා. සමන් මට යන්න දෙන්නේ නැහැ. ඒකෙන් ඉතින් අපි මේ මොකද්ද දැන් යනවා. අපි හිතුවේ සීතල වෙයි කියලා. මෙල්බන් සීතල. අද සීතල නෑ. මෙල්බන් හෝබාට් මාර සීතල අද. හැබැයි මේ අපි මෙහෙට ඇවිල්ලා දැන් මේ ජැකට් සුත් දාගෙන ආව බොරුවට. තේරුම්න්නේ මට පොඩ රස්නී වගේ. අපි මේ ඌබර් එකක් දැම්මා. දැන් මේ ඌබර් එක එනකන් ඉන්නේ. ඌබර් එක නේද මේ? ඌබර් එක නේද මේ? ඈ? මේ ඌබර් එක නේද මේ? නගින් හරි. මේ ඌබර් එකේ සර්විස් එක අන්තිමයි ආ. හරිද? ඊයේ අපි ගොඩක් රෑ වුණා එනකොට මේ ගෙදර යනකොට කොහොමද එක විතර වුණානේ? නෑ 12 මාර විතර වුණා. නිදාගද්දි ගොඩක් ගොඩක් පරක් වුණානේ. අපි කය ගාලා හිටියේ ඉතින් කාලෙට පස්සේ හම්බෙච්ච ඉන්න. මේ මොකද්ද අපි ඊට පස්සේ දැන් අද හෙට තමයි ඉවෙන්ට් එක තියෙන්නේ. මම අද ගෙදර ඉඳන් වැඩ. අද අපි මේ ප්‍රෙප් වෙනවා මේ බේබි ෂවර් එකට. මෙයාට තමයි වැඩ සෙට් වෙලා තියෙන්නේ. මට ෂේප් එකේ ඉන්න පුළුවන්. මේ අද කේක් එකකුත් හදනවා.
පුළුවන් ඒ ක්ලිප්ස් එකක් දාන්න. කමනේ ඔව් මේ රෑට බැලුන් එක හදනවා මේ හෙට ඉවෙන්ට් එක තියෙන හින්දා හෙට අවශ්‍ය තියෙන්නේ නේ. ඔව් අපි අද රෑට හරි හෙට උදේට හරි බැලුන්ස් හදනවා. හැබැයි හෙට තමයි බෑක්ඩ්‍රොප් එක එන්නේ. ඔව් අපි මේ අපි හෙටම හැදුවා නම් හරි. ඔව් හැබැයි ආ බෑක්ඩ්‍රොප් එක නැති හින්දා ඉතින් කොහොමද හෙට තමයි එන හදන්න වෙන්නේ. දැන් මෙයා පොඩි වැඩේකුත් දීලා ගියා උදේ මෙයා ගෙදරින් මල්ල ගියා මේ ඒකලා අම්මා එනවා ලංකාවේ ඉඳලා ඒගොල්ලන් අරන් එන්න මේ දැන් මේ අපි එතකම් මේ පොඩි වැඩක් දීලා තියෙන්නේ මෑඩම්. ඉවරයි. ඉවරයි. චෙෆෝ කරකවන්න මන් පට ලස්සන. මුණ ගන්න කොයි? මුණ ගන්න පපු ගන්න. අය ගන්නත් ගන්න බෑන කාටවත්. මේවා මේ කඩන් හැදින්නේ නැතිනේ. හරි. මාමා රෝල් කරනවා. හෙඩ් චෙෆ් අපිට වැඩ දීලා තියෙන්නේ කතා කරන්න එපා කියලා තියෙනවා. තාමත් භයානක වැඩක්. අයියෝ. හරි. කන්න බං. කාලා බලලා කියන්න බං. ඔයගේ රස. මොකද? මෙයාගේ තමයි ටේස්ට් ටෙස්ටිං. මේ දැන් අපි අද ඉවෙන්ට් එකේ දවස මේ උදේ ඉතින් මේ පොඩ්ඩ ඊරෑ කරන්න තමයි හිටියේ. බලපුවම ඊට පස්සේ පොඩ්ඩ බලනකොට මේ එක සයිස් බැලුන් සයිස් දෙකක් ගෙවලා නැහැ අපි. ඒකින්ද දැන් අපි යනවා මෙතන මේ කොහෙද මේ ස්පොට්ලයිට් එකට. බලමු අපි ගන්න බැලුන්ස් තියෙයි දන්නේ නැහැ. ඔව් අපේ බ්‍රෑන්ඩ් එක තියෙයි දන්නේ නැහැ. උනාට මේ කොහොමද ඒ කලර් එක මැච් කරගන්න පුළුවන් ඉඳ ෂේප්. දැන් අද කරනවා. ඉතින් ඔය දුවනවා. මෙයාගේ ඕක වැඩ තියෙනවා. ලොක්කා වගේ ඇවිල්ලා වල චඩ්ඩිය වගේ පැක් කරලා එවුවා. දැන් අන්තිමට මේට ඇවිල්ලා ඊයේ බලනකොට තමයි දන්නේ සයිස් එක නෑ කියලා. හොඳ වෙලාවට ඊයේ බැලුවේ. එක සයිස් එකක්. එක සයිස් එකක් වුණත් නැත්තන් නෑ. ඕක කොපි කරා නම් එහෙනම් මෙතන මැරෙන්න හදයි. මොනවද කියන්නේ? අපි ඉතින් ඊළඟ දවසේ අපි පොඩ්ඩක් බ්‍රෙක්ෆාස්ට් වලට එළියට යන්න කියලා ගියා. අපිට මේ යාළුවෝ දෙන්නෙක් හම්බුණා. අපිට කලින් දවසේ පාටි එකේදී අපි ඒ කට්ටියත් එක්ක තමයි ගියේ. මේක ගොඩක් Instagram එකේ hype එකක් ගියපු තැනක් නේ. ඔව් කැලි බේකරි කියලා. ඒකේ සාමාන්‍යයෙන් නම් ගොඩක් වෙලාවට මේ කිලෝමීටර් 2-3ක් මේ දෙකක් විතර මේ දුරයි පොලිම තියෙනවා. ඒ වුණාට එදා නම් ඉතින් එච්චර සෙනග හිටියේ නෑ නේ. ඔව් අපි මම හිතලා කීයද කොහෙද මේ ඒකේ අර තියෙනවා මේ ඔයාලට කැමති නම් ගිහලා try කරන්න පුළුවන් ඩුබායි chocolate croissant. ඒ වගේ croissants වලට ගොඩක් එක famous. ඒක ඉවරලා ඊට පස්සේ අපි මේ හැමදාම ඉතින් මෙල්බන් ගියොත් යන ඩ්‍රෝම් කියලා තව බේකරි එකක් තියෙනවා. ඒකත් croissants එහෙම තමයි තියෙන්නේ. ඉතින් අපි ඒකටත් ගිහලා පොඩ්ඩක් ඔලුව දාලා ආවා. ඔව් අපි ගොඩක් ගත්තානේ. ඔව්
ගොඩක් යම් ගත්තා. ඉතින් ෂේප් එකේ ඉතින් දවස් හොඳට ගියා. හොඳට වැඩේ වුණා ඉතින් නේ. බයි. දැන් අපි ආයේ මෙල්බන් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. අපි හොබර්ට් යන්න තමයි දැන් ඉන්නේ. ඔව්. වැඩේත් හොඳට ගියා. මල්ලිලත් හැපි. දුකයි ඉතින් මේ රට කොට යනකොට නේ. ඒගොල්ලෝ අපිට හොඳ සැලකුවා කිලෝ මගේ කිලෝ 2ක් වැඩි වෙලා දවස් 3ට. මගේ 3ක් වැඩි වෙලා. කිලෝ 1ක් වැඩි 3ක්. මගේ 3ක්ද? අපිට කන්න දුන්න පැලෙන්න. පාටි එකත් හොඳට ගියා. මේ අපිට යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. ඒගොල්ලෝ තස්මේනියක් දෙනවා කිව්වා. මේ එතකොට ඒගොල්ලන් අපහොත් බෙදන්න පුළුවන් පස්සේ. මේ හොඳට ගියා නේ. ඉවෙන්ට් එක කට්ටියම සැටිස්ෆයිඩ්. කට්ටිය හොඳ ඩෙකරේෂන් එකත් හොඳට ආවා. ඔක්කොම හොඳට ගියා. දැන් ඉතින් අපිට බැලුම් අපි අලුතෙන් ගත්ත ඒවත් ඒ කලර්ස් වලට මැච් වෙනවා. ඒකින් දැන් මේ හොඳයි. දැන් ඉතින් එයාපෝට් එකට අද මාර බිසි එයාපෝට් එකයි. අපිට එන ඩ්‍රයිව් එකත් පැයකමාරක් ඒ කාලක් විතර ගියා නේ. ට්‍රැෆික් තිබ්බා ගොඩක්. මම නම් නිදාගෙන ආවා. කාලා ෆුඩ් කෝම එකක් වගේ ඇවිල්ලා. මට නිදිමත ඉන්න බෑ. අපිට ඔක්කොම කාපු ඒවා ගන්න බැරි වුණා. ඔව්. ඒතරට කෑවා. දුම කෑමක් කෑවේ. ඒකින්ද මේ පුලුවන් ඒවා ගත්තා පුලුවන් ඒවා දාන්න. මෙල්බන් ආවම හැමදාම කිලෝ ගානක් වැඩි කරගන්න. වැඩි. ඔව් මේ පාර ඊටත් වඩා වැඩි වුණාද මන් දන්නේ නැහැ. හිනත් තුනා කතා කරා. හොඳ ගියා ඉතින් මේ දැන් අපි එයාපෝට් එකට ඇවිල්ලා තිනවා. එහෙම ඊට පස්සේ මේ හෝබාට් යනවා. ගිහලා ඉතින් රෑ යන්නේ හෝබාට් වලට. ඊට පස්සේ ඉතින් ඉවරයි. ඒ ට්‍රිප් එකත් හරි. ඔව්. හරි එහෙනම්. අපි එහෙනම් ඊළඟ අපේ ඊළඟ vlog එකෙන් අපි ආයෙ ආයෙ හම්බෙමු.